හායි යාළුවනේ අද ඉතුරු වෙලා තියෙන්නේ ලැහැම් මජිබෝස් අපේ ගෙදර. ඉතින් ඉතුරු වෙච්ච එක මං ලස්සනට මේ වගේ කවරේකට දාලා එළියේ තියෙන සීතකරණය ඒවට දෙම්මනම් මේ දවස්වල වැඩ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා එළියේ. ඒ කටිය බඩ පිරෙන්න කයි අද. කාලා බඩ පිරෙන්න කාලා මටත් එක පිනක් එහෙම කරයි. ඒ හින්දා කරුණා කරලා ඔයාලත් මේ වගේ ඉතුරු වෙලා තියෙනවා නම් ගෙවල් වල කෑම මෙන්න මෙහෙම මේ වගේ කවරයකට දාලා එළියේ තියෙන සීතකරණය. මේ දවස්වල ගොඩාක් එළියේ කට්ටිය වැඩ නැතුව, කාමරේ නැතුව, රූම් නැතුව, කන්න නැතුව, බොන්න නැතුව ඉන්නවා. ඒ කට්ටිය එවිල්ලා කාලා පින් දෙයි ඔයාලට. ඒ හින්දා කුණු බාල්දියට විසි කරන්න එපා. ඔයාලා ගෙදර මේ වගේ තියෙනවා නම් දාලා මේ වගේ කවරයට එළියේ තියෙනවා හැම මන්තකා එකේම සීතකරණය. ඒවට දෙම්මන ලස්සනට අරගෙන ගිහිල්ලා කයි. ඒ හින්දා මේ වගේ කුණු බාල්දි වලට දාන්න එපා මේවා. කුණු කූඩේට දාලා විසි කරන්න නම් එපා. මෙන්න මෙහෙම දෙම්මන 3 දෙනෙකුට 5 දෙනෙකුට කන්න පුළුවන්. ඉතුරු වෙච්ච එකනේ මේ කට්ටිය කාලා ඉතුරු වෙච්ච කෑම ටික විසි කරන්නේ නැතුව මේ වගේ ලස්සනට දාලා සීතකරණයට දාලා තියන්න. ඇවිල්ලා කයි මේ වගේ රහට මේ තියෙන්නේ මස් එළු මස් ලස්සනට තියෙනවා. ඒව කාලා බඩ පිරෙන්න ඒක තමයි ඔයාලට තියෙන පින. කුණු බාල්දියට දාන්නට වඩා ඔයා ගෙවල් වල වැඩ කරනවා නම් ඔයාලගේ ඩයිවර්ට හරි දීලා මේවා සීතකරණයට දාලා දාන්න කියන්නේ. ඕකේ බයි. කරලා ඉවරයි. තව එකක් තියෙනවා යාළුවෝ. ගොඩාක් තියෙනවා. මජිබෝස් ගොඩාක් තියෙනවා. බත් විතරක් හරි කන්න පුළුවන් මොනවා හරි සම්බෝලයක් හරි හදලා මේ දවස්වල ගොඩාක් කට්ටිය කොයිට් වල වැඩ නැතුව රස්සාව නැතුව කාමරේ නැතුව කන්න බොන්න තියෙනවා. කුණු කූඩේ නේද දාන්න නම් එපා. මෙන්න මේව ලස්සනට පාර්සල් කරලා එළියේ තියෙනවා ෆ්‍රීජ්. නැත්නම් එළියේ කාට හරි අහගෙන හරි කනවාද කියලා අතට දුන්නා නම් හරි සතුටෙන් අරගෙන යයි මේ දවස්වල. ඒ හින්දා ඔයාලා කුණු කූඩේ නේද දාන්න එපා. මේ වගේ රත්තරන් වගේ බත් රහක් තියෙනවා. මේ කටිය ටිකයි කන්නේ. උඩින් කනවා. එහෙම ඉතුරු කරලා තියෙනවා. ඒ හින්දා අපි පාර්සල් කරලා මේ වගේ ලස්සන පාර්සල් කරලා පිළිවෙලකට දැම්මනම් ෆ්‍රිජ් එකට එළියේ තියෙන සීතකරණවලට ලස්සනට අරගෙන ගිහිල්ලා කයි. ඕකේ යාළුවනේ ඔයාලත් මේ වගේ කරන්න. විසි කරන්න නම් එපා. කුණු කූඩේට දාන්න එපා. අපරාධේ මේ වගේ බත් තියනවා නම් මජිබෝස් ලස්සනට පාර්සල් කරලා මේ වගේ ලස්සනට පාර්සල් කරලා දැන් බලන්න ඔක්කොම දැම්මා. මේවා තමයි යාළුවනේ පිළ කියන්නේ. හරි බායට පාර්සල් පිළිවෙලකට පාර්සල් දෙකක් තියෙනවා. ලස්සනට දාලා බත් 4 දෙනෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන් යාළුවනේ. දැන් මාර්ගණ යන්නේ සීතකරණයට එළියේ තියනවා දාන්න. ඕකේ බයි. එහෙනම් මං සීතකරණයට ආවා. සීතකරණයට දැන් දාන්න යන්නේ. මොකද්ද කෑම වර්ගයක් තියෙනවා මෙතන මේ බතුයි මොනවා හරි එළවලු වර්ගය මොනවා හරි ලස්සනට පිළිවෙලකට පැකින් කරලා දාන්න තමයි මෙතන තියලා තියෙන්නේ. ලස්සන පිළිවෙලකට දාන්න ඕනේ. පිළිවෙලකට ලස්සනට දැම්මම තමයි ලස්සනට පිළිවෙලකට දාන්න. සීතකරණය සීතල තියෙනවා. ලස්සනට ගිහිල්ලා කන්න පුළුවන්. කාට හරි මේ දවස්වල ගොඩාක් කට්ටිය එළියේ ඉන්නවා යාළුවනේ වැඩ රස්සාවක් නැතුව එළියේ. ඒ බලන්න මේ වගේ ලස්සන ෆ්‍රිජ් 3ක් තියෙනවා. ෆ්‍රිජ් 3ක් තියෙන ෆ්‍රිජ් තුනටම තාම දාලා වලක් මේ වගේ ලස්සන බයි. මජිබෝස් පාර්සල් දෙක දැම්ම ලස්සන පිළිවෙලකට. ඒ වෙලාව බඩ පිරෙන්න කාලා පින් දෙයි යාළුවනේ. ඔයාලා විසි කරන්න එපා. කුණු කුඩේට මේ වගේ ෆ්‍රිජ් තියෙනවා. අරගෙන ඇවිල්ලා පිළිවෙලකට දාන්න. එහෙම විසි කරන්නේ නැතුව ගොඩාක් කටි විසි කරලා තියනවාද කොහෙද යට.
මෙන්න මේ වගේ පිළිවෙලකට දාන්න යාළුවනේ. විසි කරලා නිකන් කැත විදියට දාන්න නැතුව ලස්සන පිළිවෙලකට දෙන්න රගේ හිල්ලකල් පිං දෙයි වලට කාලා එන යන්නම් බලන්න යාළුවනේ ධම්ම ගමන් ගත්තා.